අයිබෝන් ඉතින් ඕගොල්ලොත් අසල මෙන්න මේ වගේ ලස්සන ඩිජිටල් ආර්ට් අඳින්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. එහෙනම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා Adobe Fresco කියලා ටයිප් කරගන්න ඕනේ ඔයගොල්ලෝ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් මෙතනින් මුලින්ම තියෙනවා Adobe Fresco කියලා. ඉතින් ඒක ඔයගොල්ලෝ රත් කරන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ගේ Microsoft App Store එක ඕපන් වෙනවා. ඉතින් ඉතින් ටිකක් වෙලා ගියාම ඔයගොල්ලන්ට පේනවා Adobe Fresco කියන app එක install කරන්න එන බටන් එක තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ එතන install කියන එක දෙන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ යටින් තියෙන මේ software එකේ ලස්සන ඩිජිටල් ආර්ට් අදින්න පුළුවන්. ඉතින් ඒවට උදාහරණ යටින් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ app එක ගැන ගොඩක් app එක download කරලා ඔයගොල්ලන්ට ගොඩක් දේවල් ගන්න පුළුවන් ඉතින් මේ app එකෙන්. ඉතින් මේක ටික කාලයකට තමයි ෆ්‍රී දෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ටක් ගාලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. හරි දැන් මම මේක ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේක ඉන්ස්ටෝල් කරනවා නම් ටිකක් වෙලාවක් යනවා මේක ඉන්ස්ටෝල් කරන්න පැයක් විතර. ඉතින් මම දැන් මේ software එක ඕපන් කරගත්තා. ඉතින් ඕපන් කරාම මෙතන ඔයගලන්ට අඳින්න පුළුවන් චිත්‍ර sizes ගොඩක් තියෙනවා. ඉතින් මම current size කියන එක දෙනවා. ඉතින් ඔයගලන්ට A3, A4, square තව envelope size එකට ඕගලන්ට ඕන size එකකට ඉතින් මේ චිත්‍ර ඕගලන්ට ඇඳ ගන්න පුළුවන්. ඉතින් මම දැනට කරන්ට් සයිස් කියන්නේ මගේ ස්ක්‍රීන් එකේ සයිස් එකට දාගන්න. ඉතින් ඔයගලන්ට පෙන් එක භාවිතා කරලා ඉරියන්න ගන්න. එක එක දේවල් කරන්න පුළුවන්. තව මේ වගේ පේන්ට් ෆ්ලෝ දෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔයගලන්ට පේන නිකන් අර පේන්ට් එක අර ලස්සනට අර බොඳ වෙලා වගේ ඇවිල්ලා එනවා. ඒකට තව ඔයගලන්ට රතු පාට වගේ දේවල් දාගෙන ඔයගලන්ට ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මට නම් ඇත්තට චිත්‍ර බෑ. ඉතින් මම ඔයගලන්ට දැනට නිකන් පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇඳලා පෙන්නන්න. මේ වගේ ඔයගොල්ලන්ට බ්ලර් කරගන්න පුළුවන් මේ බෑග්ග්‍රවුන්ඩ් එක ලස්සනට. ඊට පස්සේ තව ඩාර්ක් කලර් ටිකකුත් ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. තව මේකේ මගල් කියලා වෙනම බ්‍රෂ් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් ලස්සනට පාට එකතු කරලා ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්. අර වෙනම පාට තියෙන්නේ නැතුව එකට නිකන් ගැලපිලා යන විදිහට හදාගන්න පුළුවන්. ඒ වගේම තව පෙන් එක තියෙනවා. පෙන් එකෙනුත් ඔයගලන්ට බ්‍රෂස් එක එක විදිහට මාරු කරගෙන ඔයගොල්ලෝ ආසේ විදිහට ඔයගොල්ලන්ට චිත්‍ර අඳින්න පුළුවන්. ඉතින් මම නම් මේ වෙලාවේ ඇත්තට ලොකුවට චිත්‍රයක් අඳින්න යන්නේ. ඉතින් මම දැන් ඔයගලන්ට පෙන්නන්නම් මේ software එකෙන් මම ඉඳපු චිත්‍ර ටිකක් මම ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් මම මෙන්න මේ චිත්‍රය ඇඳේ මේ software එක භාවිතා කරලා. ඉතින් මම කලින් උත්තුව මට එච්චර චිත්‍ර බෑ. ඉතින් චිත්‍ර බැරි කෙනෙක්ට මේ වගේ මේ software එකෙන් අඳින්න පුළුවන් නම් ඉතින් චිත්‍ර පුළුවන් ඔයාටත් මේකෙන් ගොඩක් ලස්සනට වැඩ ගන්න පුළුවන්. ඉතින් මේකත් මම ඇඳේ මේ software එකේ. ඉතින් චිත්‍ර බැරි මටත් පුළුවන් නම් මේ වගේ ටිකක් අඳින්න. ඉතින් චිත්‍ර පුළුවන් ඔයාටත් මේ software එකෙන් ලේසියෙන් ඇඳ ගන්න පුළුවන්. ඕගලන්ට අවශ්‍ය චිත්‍ර ඩිජිටල් ආර්ට් ඒ වගේ දේවල්. ඉතින් මේකට ජොයින් වෙන්න පුළුවන් මේ software එක යූස් කරන හැටි courses උත් තියෙනවා ඔයගලන්ට. ඉතින් මම ඔයගලන්ට මේ software එක download කරගන්න නිසා මුල් අඩිතාලම තමයි ඔයගලන්ට කියලා දුන්නේ. එහෙනම් මම අදින් සමු ගන්නවා. ඔයගලන්ට සුබ දවසක්.